පෘථිවියෙන් 71ක් විතර ජලයෙන් සමන්විතයි. ඒ 71කින් 3ක් විතර තමයි මිනිස්සුන්ගේ පරිභෝජනයට තියෙන්නේ. ඒතර ඒකෙනුත් 101ක් විතර තමයි ඇත්තටම පානීය ජලය කියලා කියන්නේ. ඉතින් මේ ජලය ගැන කතා කරද්දී වතුර ගැන කතා කරද්දී මට මතක් වුණා පහවසර පන්තියේ ළමයෙක් එක්ක මං කතා කරපු දෙයක් ගැන. ඉතින් මේ ළමයා කොහොම හරි ඉස්කෝලේ ඉද්දි ටීචර් අහලා තියෙනවා මුළු පන්තියෙම වතුර එක් තැනක ඉඳන් තවත් තැනකට ගෙන යා හැකි ක්‍රම නම් කරන්න. මේ ළමයා එකපාරට අත උසලා කියලා තියෙනවා වතුර බවුසරය කියලා. එතකොට ටීචර් නිකන් සයින් එකක් දීලා තියෙනවා ටොක්ක්ක් අයිනා වගේ. එතකොට ළමයිනුත් hina වෙලා තියෙනවා. මේ කොහොම හරි ඉතින් හරි උත්තර විදිහට ඒ වෙලාවේ හැටියට හරි උත්තර විදිහට සලකලා තියෙන්නේ වැහි පීලි කේල් පතුරු එතකොට පයිප්ලයින් ඕන් ඕවා තමයි. ඉතින් මගේ පැත්තෙන් නිකන් මට හරිම කන්ෆියුෂන් එකක් ආවා. වතුර බවුසරය කියන උත්තරේ ඇයි වැරදි කියලා. ඉතින් ඇත්තටම වතුර එක තැනක ඉඳන් තවත් තැනකට ගෙනියන දෙයක් නේ වතුර බවුසරය. ඉතින් ඒ වෙලාවේ හැටියට ඒක ඒ කන්ටෙක්ස්ට් එකට අනුව ඒක වැරදිලු. ඉතින් මේ වගේ එකක් බැරි වෙලා හරි විභාගයකදී අහුවොත් ඇත්තටම විභාගයකදී අහන්න වෙන්න දිනේ ඔය වගේ ප්‍රශ්න සාකච්ඡා කරනවා ඇත්තේ. ඉතින් එහෙම අහපු වෙලාවක මේ ළමයා ලිව්වොත් වතුර බවුසරය කියලා. ඒකට වැරද්දක් හම්බෙන්නේ. ඉතින් එතකොට මේ වගේ ප්‍රශ්න ඇත්තටම විභාගයේදී අහන එකෙන් මොකද්ද මෙෂර් කරන්න හදන්නේ? මේ වගේ ප්‍රශ්න විභාගවල වලට දානකොට මොන වගේ කන්ටෙක්ස්ට් එකකින්ද ඇත්තට මේ ප්‍රශ්නේ අහන්නේ? ඉතින් අද ආවේ මොනවද මේ එක්සෑම් මොනවද මේ ටෙස්ට් මොනවද මේ ටෙස්ට් වලින් ඇත්තට මොනවද මයින්ඩ් හදන්නේ කියන එක ගැන කතා කරන්න. ඉතින් ඕගොල්ලෝ Google එකේ ගහුවොත් what is a test කියලා මොකද්ද එක්සෑම් එක කියන්නේ කියන එක ගැන ඕගොල්ලන්ට හම්බ වෙනවා මේ වගේ උත්තරය. මම ගත්තු එක නිර්වචනයක් තමයි a test is a measurement device or technique used to quantify behavior or aid in the understanding and prediction of behaviors. ඉතින් මේකේ සිංහල තේරුම පරීක්ෂණයක් යනු හැසිරීම ප්‍රමාණවත් කිරීමට හෝ හැසිරීම තේරුම් ගැනීමට සහ පුරෝකථනය කිරීමට උපකාරී වන මැනීමේ උපකරණයක් හෝ ක්‍රමයක් වේ. ඒ වගේම තව නිර්වචන මේවට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි උදාහරණයක් විදිහට ගමු මේ ස්පෙලිං ටෙස්ට් එකක් කියලා. ඉතින් ওই නිර්වචන එකපාරට කිව්වට අපිට ඔලුවට යන්නේ නැති හින්දා අපි ගමු පොඩි උදාහරණයක් විදිහට ස්පෙලිං ටෙස්ට් එක. ස්පෙලිං ටෙස්ට් එක කියලා කියන්නේ මේ අක්ෂර වින්‍යාස පරීක්ෂා කරන එක. අක්ෂර වින්‍යාස පරීක්ෂා කරනවා කියලා කියන්නේ මේ අපි සිංහලෙන් කියන්නේ ඩික්ටේෂන් කියලා. ඒ වගේ එකක්. ඉතින් දැන් ඩික්ටේෂන් වගේ එකක ඇත්තටම මොකද්ද මෙෂර් කරන්නේ? දැන් අපි ටෙස්ට් එකක් දෙනවා ළමයෙක්ට මේ ඩික්ටේෂන්. හරි අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරන්න දුන්නා මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද ටෙස්ට් කරන්න හදන්නේ? ඉතින් ඒකෙන් ටෙස්ට් කරන්නේ ඒ අදාළ කෙනෙක්ට වචන කොයිතරම් නිවැරදිව අක්ෂර වින්‍යාසය කිරීමට හැකියාවක් තියෙනවද නැද්ද කියන. හරි. එතකොට ඒක අපි තව විදිහකට කිව්වොත් එම කොයිතරම් එක්ස්ටෙන්ට් එකකට ඒ අදාළ ස්ටුඩන්ට් ඒ වචන නිවැරදිව ලියනවද කියන එක. හරි කොයිතරම් එක්ස්ටෙන්ට් එක. හැබැයි මේකේ කොයි තැනකවත් කියවෙන්නේ නැහැ 100% මේක චෙක් කරනවා කියලා. හරි. ඒ කියන්නේ මේ ටෙස්ට් එකක් කියන එකේ නිර්වචනෙන්වත් අත්‍තරම අපි ඒක අර උදාහරණයක් දාපු එකෙන්වත් කියවෙන්නේ නැහැ මේකෙන් 100% ඒ ස්ටුඩන්ට්ගේ නොලෙජ් එක මැන්නවා කියලා. හරි. අපි උදාහරණයක් විදිහට නිකන් හිතන්න මට වචන 500ක් තියෙනවා. හරි. මම දැන් මේ වචන 500 ගිහිල්ලා ඒ ළමයාට පාඩම් කරන් ඉන්න කියලා දීලා දෙනවා. දීලා මම ඒකෙන් වචන 50ක් ගන්නවා. හරි. මම 50ක් අරගෙන ටෙස්ට් කරනවා. දැන් අපි හිතමු පන්තියක මම ඔක ටෙස්ට් කරනවා කියලා. ඒ ටෙස්ට් කරද්දී එක ළමයෙක් ඉන්නවා ඒ ළමයාට ඇත්තටම අර වචන 50 ඒ ළමයා දන්නේ නැහැ.
නැත්නම් ඒ වචන 50 තමයි ඒ ළමයාට තියෙන අමාරුම වචන 50. හරි. ඉතින් ඒ ළමයා නිකන් හිතන්න ඒ වචන 50 ඇත්තටම දන්නේ නැහැ. ඒ 50ම මේ ඒ ළමයාගේ වැරදි කියලා. එතකොට ඇත්තටම ස්කෝර් එක වෙන්නේ 0යි. හරි. තව ළමයෙක් ඉන්නවා ඇත්තටම මම දෙන වචන 50 හරියටම මේ ළමයට ලියා ගන්න පුළුවන්. අනිත් ඒවා දන්නේ නැහැ. ඒ 50 විතරක් කරගන්න පුළුවන්. හරි. මේ ළමයා එතකොට හරියට මේක ලියලා 100න් 100 ගන්නවා. දැන් එතකොට ඉස්සලා ළමයාට 100න් 0යි අනිත් ළමයාට 100න් 100යි. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ එක ළමයෙක් මම තෝරාගත්තු 50 මම 500න් තෝරාගත්තු 50 ඒ ළමයා දන්නේ නැහැ. හැබැයි අනිත් 450ම දන්නවා. තව ළමයෙක් ඉන්නවා ඒ ළමයා මම තෝරාගත්තු 50 දන්නවා. හැබැයි අනිත් 450 ඒක එයාට ටිකක් හරි අමාරුයි. හරිම ඩවුට්ෆුල්. හැබැයි ළමයා 100න් 100ක් අරගෙන. ඉතින් දැන් මම මේ මාක් එක අනුව මම ඩිසයිඩ් කරොත් එහෙම දැන් මේ 100න් 100 ගත්තු ළමයා හරියට මේ අක්ෂර වින්‍යාසය කරන්න දන්නවා. එයාට හොඳ නොලෙජ් එකක් තියෙනවා. මේ එහෙම කියලා මං කිව්වොත් හරියද? ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මෙතන තියෙන ගැටලුව. හරි. මෙතන ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙතන එරර් එකක් වෙලා තියෙනවා. ඉතින් මෙතන තියෙන එරර් එකක් විදිහට කියන්නේ අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම වචන 500කින් තමයි මේක ටෙස්ට් කරේ. හරි. ඉතින් වචන 500කින් ටෙස්ට් කරද්දී මුළු වචන 500 දැන ගැනීම තමයි මගේ ගෝල් එක. හරි. මේ ස්ටුඩන්ට්ස්ලට මුළු වචන 500ම දීලා මේ 500ම මේ ස්ටුඩන්ට්ස්ලට පුළුවන්ද කියන එක බලන එක තමයි මගේ ගෝල් එක. හැබැයි ඒක බලන්න මම ගත්ත සාම්පල් එකක් කියලා. ඉතින් මේ සාම්පල් එකක් කියලා මම අරගෙන තියෙන්නේ 50ක්. මේ 50ම මේ අදාළ මගේ පොපියුලේෂන් එකට තමයි අපි 500 කියලා කියන්නේ. 50ට කියන්නේ සාම්පල් එක කියලා ස්ටැටිස්ටික්ස් වල. එතකොට මේ 50 මේ 500ම රිප්‍රසන්ට් කරනවද? එහෙමනම් හරි. එහෙම නැත්තම් මම ගත්තු 50 වැරදි. හරි. ඉතින් අපි ස්ටැටිස්ටික්ස් වල කියනවා අපි සාම්පල් එකක් ගන්නවා නම් ඕනෙම ටෙස්ට් එකක් කරන්න. ඒ සාම්පල් එක පොපියුලේෂන් එක රිප්‍රසන්ට් කරන සාම්පල් එකක් වෙන්න ඕනේ. ඒකට කියන්නේ රිප්‍රසන්ටටිව් සාම්පල් එකක් වෙන්න ඕනේ කියන එක. හැබැයි මම වචන 500ක් ඒ ළමයිට දීලා පාඩම් කරගන්න කියලා වචන 500ම ආය අනිත් පැත්තට දුන්නා. නේ වචන 500ම ආය මම සාම්පල් එකක් ගන්න 500ම. කියන්නේ පොපියුලේෂන් එකම මම ටෙස්ට් කරා. එහෙම ටෙස්ට් කරනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මම හරියට තමයි ඇත්තටම ඒක ටෙස්ට් කරන්නේ. තව ගැටලු තියෙනවා අපි ඒව ඉස්සරහට කතා කරමු. ඒත් ඒ වගේ ගැටලු ප්‍රශ්න නැත්තම් ඇත්තටම ඒ ටෙස්ට් එකෙන් හරියටම බලන්න ඕනේ දේ බලනවා. හැබැයි මම 50ක් ගත්තොත් ඒක අර 500 රිප්‍රසන්ට් කරන්නේ නැත්තම් ඇත්තටම මම මයින දේ වැරදි. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවා වගේ මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මම ගත්තු සාම්පල් එක රිප්‍රසන්ටටිව්ද නැද්ද කියන ගන්න. හරි. ඉතින් ওই වගේ තමයි අපි මොන ටෙස්ට් එක කරත් කිසිම ටෙස්ට් එකකින් 100ට 100ක් අපේ නොලෙජ් එක කියන්නේ නැහැ. ඒත් එක්කම 100ට 100ක් ඒකෙන් අපේ ලයිෆ් එක ඩිසයිඩ් කරන්නෙත් නැහැ. මම මේක ආයෙත් කියනවා 100ට 100ක් අපේ ලයිෆ් එක ටෙස්ට් එකකින් ඩිසයිඩ් කරන්න බෑ. මොකද මම දැකලා තියෙනවා සමහර ළමයිට මේ ටෙස්ට් එක කියන එක ජීවිතයේද මරණයද කියන ටර්නින් පොයින්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ටෙස්ට් එකකින් 100ට 100ක් ඔයාට පුළුවන්ද බැයිද? ඔයා කොච්චරක් දන්නවද නැද්ද කියන එක ඩිසයිඩ් කරන්න බෑ. හැබැයි අපිට සිග්නිෆිකන්ට් රිසල්ට් එකක් දෙන්න පුළුවන්. ඒ සිග්නිෆිකන්ස් එක රඳා පවතින්නේ අර මං කිව්වා වගේ ගත්තු සාම්පල් එක හරියටම රිප්‍රසන්ටටිව්ද නැද්ද කියන එක ගන්න. හරි? උදාහරණයක් විදිහට ඔයාට සිලබස් එකක් පාඩම් කරගන්න දීලා වෙනම සිලබස් එකකින් ඇහුවොත් ඒත් වැරදි. ඔයාට සිලබස් එකක් පාඩම් කරගන්න දීලා ඒ සිලබස් එක රිප්‍රසන්ටටිව් නොවන විදිහට ඇහුවොත් ඒත් වැරදි. හරි. ඉතින් මේ වගේ දේවල් අනුව ටෙස්ට් එකක් හොඳද නැද්ද කියන එක ඩිසයිඩ් වෙනවා වගේම ටෙස්ට් එකේ ප්‍රතිඵලත් ඩිසයිඩ් වෙනවා. ඉතින් සාරාංශයක් වශයෙන් කියන්න ඕනේ ටෙස්ට් එකක් කියලා කියන්නේ මැනීමේ උපකරණයක්.
හරි එතකොට ඒ මැනීමේ උපකරණවල දෝෂ කියල දේවල් තියෙන හරි ඉතින් ඒ දෝෂානුව එක ජාතියේ ඒරස් එනවා එක ජාතියේ විදිහට වැරදි විදිහට මැනීම් සිද්ධ වෙන්ඩත් පුළු එතකොට හරි ටෙස්ටේකින් හරියටම මයිනවන මනින්නේ කොපමන එක්ස්ටෙන්් එකකට ඒ අදාළ දැනුම නැත්තන්ගේ අදාළ හැසිරීම් කෙනෙක් තුළ පවතිනවාද නැද්ද කියන එක පිළිබඳ ඉතින් තවත් අපි ටෙස් ගැන කතා කරමු ඒවල තියෙන බයසස් ඒවල තියෙන ප්‍රශ්න ගැටලු ඒවලින් ඇත්තට මෙස කරනේවා ඩිසයිඩ් වෙන්නේ මොනවන වගේ දේවල් හින්දද කියනෙක් ගැන අපට කතා කරයකි අවසාන වශයෙන් කියන්න ඕනේ මමනං මගේ වතුර එක මේ වෙලාවේ එක් තැනක ඉඳන් තවත් තැනකට ගෙන යන්නේ ග්ලාස් එකක් ආධාරයෙන් ඉතිං මම්බගේ කෙනෙක් සමහර විට එක්සෑම් එකකදී ග්ලාස් එක කියන උත්තරේ දෙන්නත් ඉට තියෙන